අද වන විට වර්තමාන රජය සමාජයේ සියලුම කොට්ටාස්වල පරිගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනවා. මේ රටේ සිදුවෙන සිදුවීම් තුලින් අපි කාටත් යමක් වැටහෙනවා. මේ යන ගමන හොඳ නැහැ කියන එක. අපි අල්ල සහ දූෂණය සම්බන්ධයෙන් වැඩ කරන නිසා දන්නවා අල්ල සහ දූෂණය මැඩලන්න අවශ්‍ය කරන නීති රාමුව හැදිලා තියෙන්නේ දැන්. මේ අවුරුද්ද වෙනකොට තමයි අවශ්‍ය නීති ටික ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපරාධ වලින් උපයාගත් දේපල හොරකම් කරගපු දේපල කියන්නේ ඒව නැවත පවරා ගන්න නීතියව ගිය අවුරුද්දේ. නීති ටික හැදිලා තියෙන්නේ දැන් තමයි. ආයතන ටික හැදෙන්නේ දැන් තමයි. අපි කාටත් යමක් වැටහෙනවා. මේ යන ගමන හොඳ නැහැ කියන එක. රුපියල් බිලියන 30ක විතර ප්‍රමාණයක් ආණ්ඩුවේ ට්‍රෙෂරියේ දැන් තියෙනවා. තවත් රුපියල් බිලියන 20ක් විතර වෙන තැන් වලින් ගන්න පුළුවන්. මේ භාණ්ඩාගාරය උතුරලා තියෙනවා කියලා. ඒකේ අත් වශයෙන්ම මම අරමුණු කරේ බදු ගහලා සහ අනපේක්ෂිත වාහන ආදායම් බදු හරහා ලැබිච්ච මුදල භාණ්ඩාගාරයේ තියෙනවා. මේ වෙලාවට විපත් වලින් නිදහස් වෙන්නට මහා ඉදිරි ගමනක් යන්න අපි දැන් සූදානම් වන නැවත වාරයක්. හැප්පෙන මේදා ඔවුන් බඩේට පත් වෙනකොට ජනතාව තුළ ලොකු විශ්වාසයක් තිබුණා. අපි දැන් කාටත් දීලා බැලුවා. මේ කරණට දීලා අපි වැඩ ගමු කියන සංකල්පය තිබුණේ. නමුත් අද හැමදෙනාටම පේනවා ඇති. මට වෙන කාට කිව්වත් කවන්නේ නැහැ. මට නම් කියන්න එපා සල්ලි නැහැ කියලා. මට නම් කියන්න එපා. මොකද මටත් ගැහුවනේ මම කිව්වහම භාණ්ඩාගාරේ උතුරන්න සල්ලි තියනවා කියලා. ඒ නිසා කාට කිව්වත් මට නම් කියන්න එපා සල්ලි නැහැ කියලා. සල්ලි තියෙනවා මම දන්නවා. ඇත්තෙන්ම ගරු ජනාධිපතිතුමන් අපිට ඔබතුමා ගැන හැඟෙන්නේ ඉන්ද්‍රජාලිකයෙක්ම තමයි කියලා. නිවසක් අහිමි වෙච්ච කෙනෙකුට ඉඩමත් සමග දෙනවා නම් මිලියන 10ක් නිවසක් හදා ගන්නවා නම් ඒ උදවියට ලක්ෂ 50ක් හැටියට ඔබතුමා පොරොන්දු වුණා. මේ පොරොන්දුව අහපු අපිට එක පැත්තකින් ලොකු සන්තෝෂයක් සැනසීමක් ඇති වුණා වගේම අපිට ලොකු චකිතයකුත් ඇති වුණා. ඒ සියලුම දෙනාට මේ විදිහේ විශාල මුදලක් කොහොම දෙනවද මේක කල්පනාවෙන් කරපු දෙයක්ද කියලා අපිට ලොකු චකිතයක් ඇති වුණා. ඉන්ද්‍රජාලිකයකට හැරුණුකොට මේ වෙච්ච විනාශයෙන් ඊටාම කෙටි කාලයකින් ගොඩ එන්නට කිසි කෙනෙකුට පුළුවන්කමක් ඇත්තේ නැහැ.